වේවැල් කෝටු නාරං සියඹලා අතු මෙවැනි පල් මගේ දෑතට නොපෑ යුතු. අහලා තියෙනවද මන් දන්නේ ඔය පදපේලි දෙක. මොකද මම ඒක කියන්නට හිතුවේ වර්තමානයේ අද දවස ගත්තොත් එහෙම 2025 ඔක්තෝබර් මාසේ 30 වෙනිදා. මේ වෙනකොට ලංකාවේ දැඩි කතාබහට ලක් වෙලා තියෙන කාරණයක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ ළමයින්ට සිදුවෙන තාඩන පීඩන එහෙම නැත්නම් ළමයින්ගේ මානසික ආතතිය වැඩි වෙන ආකාරයට කරන දඬුවම් මේ කියන දේවල් තමයි අද කරලියේ තියෙන මාතෘකාව. ඇත්තටම අපි කතා කළොත් සත්‍ය වශයෙන්ම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. ප්‍රතිසංස්කරණය විය යුතුයි. ඒකේ විවාදයක් නැහැ. ඒක ජාතික ප්‍රතිපත්තියක් විදියට එළි දකින්නවා නම් ඒක තවත් හොඳයි. නියමයි. හැබැයි ඒ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ එහෙම නැත්නම් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ මුවාවෙන් රටේ අධ්‍යාපනය දරුවන්ගේ හැදියාව යහ පැවැත්ම කල්කිරියාව මේ කියන දේවල් නැති කරලා දාන්නට ඉඩ දෙන්නට කොහෙත්ම බෑ. ඇත්ත වශයෙන්ම අද වර්තමාන ලෝකයේ තියෙන ව්‍යාපාරවලට රැකියා වෙළඳපළට සරිලන ආකාරයෙන් අපේ අධ්‍යාපනය වෙනස් විය යුතුයි. ඒකේ අවිවාදයක් නැහැ. අවිවාදයෙන් තොරව අපි පිළිගන්න ඕනේ. මොකද අද තියෙන අධ්‍යාපන ක්‍රමය දිහා බලපුවාම ඒ අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ පොතේ ගුරාල බිහි කිරීම පමණයි. එතනින් එහා අර අපි කියන දැනුම ආකල්ප කුසලතා වර්ධනයක් මෙතෙන්දී සිදුවෙන්නේ ඊ타ත්ම අල්ප වශයෙන්. අපි ලොකුවට කියනවා ඔය කාරණා තුන තමයි අපේ දර්ශනය, අපේ දැක්ම, අපි ඕක තමයි කරන්නේ, ඕකට තමයි වැඩ කරන්නේ, ඕකට තමයි අපි සිලබස් එක එහෙම නැත්නම් විෂය නිර්දේශය හදලා තියෙන්නේ. ඕවා වෙනවද? වෙලා තියෙනවද? එහෙමනම් අධ්‍යාපන ශාස්ත්‍රයේ ළමයින්ගේ මේ වගේ කඩාවැටීම් ඇති වෙන්න පුළුවන්ද? නැහැ. මේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කියන දේ තාම හරියට සිදු වෙලා නැහැ. අපි වෙළඳපළ මූලික කරගත්ත ආර්ථිකයක් තියෙන රටක එවැනි ආර්ථිකයක් ගොඩනැගෙන රටක අපේ අධ්‍යාපනයත් ඒකට සරිලන ආකාරයෙන් වෙනස් විය යුතුයි. අනේ කරුණා කරලා වෙනස් කරන්න සිලබස් එක පොඩ්ඩක් වෙනස් කරලා ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම ඒ වගේම ළමයින්ගේ සමාජානුයෝගී භාවය ක්‍රියාශීලී භාවය වැඩි කරන්න. ඒවා ඕනේ. සමාජයට ගැලපෙන ළමයි බිහි වෙන්නට ඕනේ. හැබැයි එහෙම මුවාවෙන් මුළු ලෝකයක් කතා කරන අපේ ඉතිහාසය අමතක කරලා දාලා ඉතිහාසයට පයින් ගහලා අපේ සාර ධර්ම වලට පයින් ගහලා අපේ තියෙන ආගම්වල තියෙන යහ ඉගැන්වීම් පැත්තකට දාලා සිංහල හෝ වේවා බෞද්ධ හෝ වේවා දමිළ මුස්ලිම් ක්‍රිස්තියානි ඉස්ලාම් කතෝලික ඔය කියන ඕනෑම ජාතියක ආගමක දරුවෙක් ඔවුන්ගේ සංස්කෘතිය තුල ඒ සදාචාරයෙන් හැදෙන්නට ඉඩ නොදී ඔවුන්ට ජාතියක් ආගමක් ජන්මයක් නැති निराගමික ඔහේ පාවෙන චරිත බවට පත් කරන්නට මේ අධ්‍යාපනය දඩමීමා කරගන්නවා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මුවාවෙන් එවැනි දේ කරනවා නම් ජනාධිපති නෙවෙයි අගමැති නෙවෙයි මොන දෙයයන් ආංශේ කරත් ඒක වැරදි. මොකද ලෝකේ ශ්‍රී ලංකාව කියන අද්විතීය රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය පෙරදිග ධාන්‍යාගාරය
මේ නම රඳවාගෙන තියෙන්නේ විශේෂයෙන්ම අපේ තියෙන සංස්කෘතිය, සදාචාරය, හැදියාව, ඒ වගේම අධ්‍යාපනය, ඔය කියන දේවල් පදනම් කරගෙන. දැන් අද ගත්තොත් NASA එකේ ඉන්න විද්‍යාඥයන්ගෙන් එහෙම නැත්නම් වැඩ කරන පිරිසකින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවෙන් කියන්න මං හිතන්නේ මුළු ලෝකෙම දන්නවා. ඒක වගේම ලංකාවේ මිනිස්සු යමක් තාර්කිකව හිතලා බලලා ප්‍රායෝගිකව එළි දක්වන්නට පුළුවන් හැකියාවක් තියෙන කුශලතාවයක් තියෙන පිරිසක්. ඒ කොහොමද ඒ පිරිස බිහි වුනේ? අපේ ආදරණීය ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න. හැබැයි දැන් මේ වර්තමානයේ තව කතා බහට ලක් වෙච්ච දෙයක් තමයි ගුරුවරුන්ට ළමයින්ට දඬුවම් කරන්න බෑ. මොකද්ද මේකෙන් කියන්නේ? අපි කිරි හොද්දක් හදන්න යනවා හැඳි නොගා. කිරි හොද්දක් හදන්න යනවා හැඳි නොගා. එතකොට මොකද වෙන්නේ? කිරිත් නෑ, හොදිත් නෑ. අන්තිමට කිරි ටික පැත්තකට වෙච්ච වතුර ටිකකුයි තුන පහේ ටිකකුයි විතරක් ඉතුරු වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඒ වගේ ළමයිද? මං හිතන්නේ කිසිම දෙමව්පියෙක්, කිසිම වැඩිහිටියෙක්, කිසිම ගුරුවරයෙක් කැමති වෙයි කියලා එලවටත් නැති මෙලවටත් නැති පාවෙන දරුවෙක් පාසලකින් බිහි කරන්න. තමන්ගේ පන්තියෙන් බිහි කරන්න. අන්න එහෙමනම් ඒ දරුවා යහමගට ගන්න. හොඳ දරුවෙක්, හොඳ පුරවැසියෙක් කරන්න නම් යම් යම් සීමාවල් වලට යටත්ව දඬුවම් කළ යුතුමයි. ඒක ගුරුවරයාගේ කාර්යභාරය. එහෙම නැතුව ගුරුවරයාට කියන්න බෑ බනින්න එපා, කෑ ගහන්න එපා, ළමයාගේ මානසික මට්ටම බිඳ වැටෙයි, ළමයාට මානසික එහෙම නැත්නම් ශාරීරික දඬුවම් කරන්න එපා. එහෙම කියන්න බෑ. ගුරුවරයා කවදාක්වත් ළමයෙකුට තරහට, වෛරයකින්, ක්‍රෝධයකින් දඬුවම් කරන්නේ නැහැ. අනිවාර්යෙන් දෙමව්පියෝ වගේ ඊ타මත්ම ආදරෙන් අපි කියනවනේ ගුරු දෙගුරුන් කියලා. අහලා තියෙනවද දන්නේ නැහැ. මං හිතන්නේ ඔය අද ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න යන මිනිස්සු නම් මට පේන්නේ ගුරුත් නැහැ දෙගුරුනුත් නැහැ. ඉතින් මේ ගුරු දෙගුරුන්ගේ ආශිර්වාදය, රැකවරණය, මඟ පෙන්වීම දරුවෙකුට අවශ්‍යයි. නිවැරදි ගමන යන්න. මොකද අද මේ ලෝකේ ජීවත් වෙන වර්තමානයේ රට පාලනය කරන ඒ සියලු දෙනා ගුරුවරුන්ගෙන් දඬුවම් විඳලා, ගුරුවරුන්ගෙන් බැනුම් අහලා මේ කතා කරන අපිට අපේ සිංහල ගුරුවරු අද වගේ මතකයි. මේක අහන මගේ පන්තියේ යාළුවෝ ඉන්නවා නම් ඒකට සාක්ෂි දරයි. සමහර අවස්ථාවල සමහර ළමයින්ට ගැව්වේ අතට අහුනේ මොකද්ද ඒකෙන් ගැව්වා. මේසේ ළඟ තිබ්බේ මොකද්ද? පුටු කකුලක්ද? ගුරු මේසේ ඇන්දක්ද? අදාළම නැත. බැරිම වුණොත් කළු ලෑල්ල මකන්න තිබ්බ අපේ කාලේ තිබ්බා හුණු කොට්ටේ කියලා එකක්. ඒ හුණු කොට්ටෙන් තමයි කළු ලෑල්ලේ චෝක් වලින් ලියපු එක, රට හුණු වලින් ලියපු එක මකන්නේ. ඒකිනුත් තමල ගහනවා. ඒකෙන් තමල ගහපුවාම ගුටි කෑවට වඩා හපන් මූණ පුරා, ඔළුව පුරා, ඇඟ පුරා හුණු. සුදු පාට වුණොත් සුදු පාට, පාට වලින් චිත්‍රයක් මොකක් හරි නිර්මාණයක් ඇඳලා තිබ්බනම් ඒකේ පාට වෛවර්ණ පුද්ගලයෙක් තමයි ගුටි කාලේ ඉවරනහම ඉතුරු වෙන්නේ. හැබැයි ඒව හරි මිහිරි. මොකද ඒ ගුරුවරුන්ට අදත් මහපාරේදීත් අපි දන ගහලා වඳිනවා. ගුරු ගෞරවය තියෙනවා. මොකද අපි පාසලෙන් නික්මිලා වසර 30කටත් අධික කාලයක් වුණාට අදත් අපි ගරු කරනවා අපේ ගුරුවරුන්ට. මොකද හේතුව ඒ ගුරුවරු එදා අපිව යහමගට ගත්ත නිසා, දඬුවම් කරපු නිසා, ආදරෙන් අවංකව උගන්වපු නිසා
අද අපි මේ තැන්වල ඉන්නවා. හැබැයි එහෙම නැතුව ආතප්පාතක් නැති ගුරුවරයා දෙමව්පියෝ වැඩිහිටියා කවුද කියන එක අඳුරන්නේ නැති සංස්කෘතියක් නැති සමාජයක් ලොවට දායාද කරන්න නම් රටට දායාද කරන්න නම් මේ උත්සාහ ගන්නේ කරුණා කරලා අපි කියනවා ඕක අකුලා ගන්න කියලා. බොහෝම කරුණාවෙන් කියනවා. ඉතින් ඒ නිසා හැදි නොගා හදන කිරි හොද්ද වගේ ගුටි නොකා හදන දරුවා එලවටත් නැති මෙලවටත් නැති රටටත් ජාතියටත් ආගමටත් නැති නිකම්ම නිකමෙක් වෙනවා. මං හිතන්නේ දෙමව්පියෝ විදිහට අපි පාසල් යවනකොට අපේ ළමයි අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ රටට ජාතියට ආගමට වැඩක් නැති ගෙදරටත් වටිනාකමක් නැති නිකමෙක් කාලකන්ණියෙක් බිහි කරගන්න. එහෙමනම් මම මේ අවස්ථාවේදී ඊ타මත්ම ගෞරවයෙන් වගකිව යුතු බලධාරීන්ගෙන් නිලධාරීන්ගෙන් මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා හිටිනවා. රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මුවාවෙන් රටේ සભ્યත්වයේ සංස්කෘතිය ළමයින්ගේ හැදියාව කාබාසිනියා කරලා විනාශ කරලා දාන්න එපා. ඒක මහා පාපයක්. ආත්ම ගානකට ගෙවල ඉවර කරගන්න බැරි මහා පාපයක් වෙයි. හැබැයි පාපයක් කියන එක පිළිගන්නේ නැත්නම් දන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් බොහොම සුද්ධ සිංහලෙන් කියන්නම් උඹලට මේ ආත්මෙම ඕක පටිසන් දෙනවා. ඒ නිසා කරුණා කරලා අපේ දරුවන්ට දඬුවම් කරලා නිසිමකට ගන්න ඒ ගුරුවරුන්ට දඬුවම් කිරීමට අවස්ථාව දෙන්න අවසරය දෙන්න. මොකද ගුටි කාලා තමයි දරුවෝ හැදෙන්න ඕනේ. දෙමව්පියන්ගේ ඒ වගේම ගුරුවරුන්ගේ. අවශ්‍ය නම් පවුලේ වැඩිහිටියන්ගේ. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවා නම් වැඩිපුර ටිකක් ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න ඉංග්‍රීසි අධ්‍යාපනය ඕනේ අද ලෝකේ තරණය කරන්න. ගණන් ටිකක් වැඩිපුර උගන්වන්න විද්‍යාව ටිකක් උගන්වන්න. හැබැයි ඔය ඔක්කොටම පාදක වෙච්ච ලංකාවේ බොහොම ප්‍රෞಢ දැවැන්ත ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය කියන්නේ එදා ඉඳලා මෙදා වෙනකල් එහෙම නැත්නම් අපි ගත්තොත් නිකන් ගත්තොත් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා අද මේ වෙනකල් හිටපු රජවරුයි ජනාධිපතිවරුයි ගැන උන් කරපු කෙරුවාව කරන එක උගන්වන එක නෙවෙයි ඉතිහාසය කියන්නේ. ඊට එහා ගිය දෙයක් තියෙනවා. අපේ සෙල්ලිපිවල ලියවිච්ච දෙයක් තියෙනවා. ලෝකයට අදටත් කතා කරලා පෙන්වන එදා අපේ විරුවෝ හදපු සත්මහල් ප්‍රාසාද ඒ වගේම දැවැන්ත සංඝයා වහන්සේලා වැඩ හිටපු ආරාම රෝහල් වැසිකිලි කැසිකිලි ඕන තරම් ලංකාවේ තියෙනවා. ඒ වගේම මුළු ලෝකයම මවිත කරවන වාරිමාර්ග පද්ධතියක් ලංකාවේ තියෙනවා. යෝධයල වගේ විස්මිත නිර්මාණ ඇලහැරවුම වගේ සුද්දට හිතා ගන්න බැරි දේවල් ලංකාවේ අපි කරලා තියෙනවා. ඊ타මත්ම දියුණු හෙළ වෙදකමක් අපි ළඟ තියෙනවා. සුද්දට කලින් ලංකාවේ අපේ රජවරු ඒ වගේම ඒ කාලේ හිටපු මැති ඇමතිවරු සැත්කම් කරලා තියෙනවා. වෙදකම් කරලා තියෙනවා. අපි අහලා තියෙනවනේ රජවරු සර්පයන්ට පවා වෙදකම් කරයි කියලා. ඒ වගේ බොහොම ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා. ගාම්භීර අතීතයක් තියෙනවා. අන්න ඒ දේවල් උගන්වන්න. අපේ කට්ටිය කොහොමද වේලි බැන්දේ? වැව් හැදුවේ කොහොමද? පරාක්‍රම සමුද්‍රය වගේ සමුද්‍ර හැදුවේ කොහොමද? ලෝකයේ තියෙන දැවැන්ත නිර්මාණ ගඩොලින් හදපු ලෝකයේ තියෙන උසම දැනට කතා කරන උසින් දෙවෙනියට තියෙන ජේතවනාරාමයේ හැදුවේ කොහොමද? මොකක්ද ඒ ශිල්පය? රුවන්වැලි මහා සෑය කොහොමද හැදුවේ? රුවන්වැලි මහා සෑය වටේට ඉන්නවා අපි හැමෝම දන්නවා ඇත්පවුරක්. ඒ ඇත්පවුරෙන් මොකද්ද කරන්නේ? ඇයි ඒ ඇත්තු හැදුවේ? ඇත්තු හදන්න නැතුව වෙන මොකෙක් හරි සතෙක් හදන්න තිබ්බනේ.
මොකද්ද ඒකේ පිටිපස්සේ තියෙන කතාව? මෙන්න මේවා උගන්වන්න අන්න ප්‍රතිසංස්කරණය කරන්න අපේ අධ්‍යාපනය. එහෙම නැත්නම් මේක සම්බල් කරන්න එපා, අච්චාරුවක් කරන්න එපා, විනාශ කරන්න එපා. එහෙමනම් ඊ타ත්ම ගෞරවයෙන් බොහොම කෙටියෙන් අන්තිමට කියනවා සාරාංශයක් විදියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ලංකාවට අත්‍යවශ්‍යයි. ඒ වර්තමාන ලෝකයට ගැලපෙන, ඒ ආර්ථිකයට ගැලපෙන, රැකියා වලට උචිත අධ්‍යාපන ක්‍රමයක් මුල සිටම ගොඩනැගෙන්නට ඕනි. ඒ වගේම රටට වැඩදායි, රටට යම් සේවයක් කරන්නට පුළුවන් පුරවැසියෝ බිහි කරන්නට නම් පළවෙනි පන්තියේ ඉඳලා අපේ දරුවෝ ඒකට හැඩගැස්විය යුතුයි. කරුණාකරලා ඒ රාජකාරිය ගුරුවරුන්ට කරන්න දෙන්න. ගහලා එදා කිව්වේ ගහලා බැයි නම් මකලා බැයි නම් හොඳින් බැයි නම් නරකින් හදන්න සර් හදන්න ටීචර් අපේ එක. අපේ එකි. හදන්න ඒ විදියට ඉඩ දෙන්න ගුරුවරුන්ට. බොරු බොහොම සරලව කියනවා නම් ගොම්පාට් නීති ගේන්න එපා. මේ වැරදි දඬුවම් කරන්න බෑ, ළමයි ආරක්ෂා කරගන්න ඕනේ. රයිට්? බොරු කතන්දර එපා. ඕකෙන් වෙන්නේ ළමයි විනාශ වෙන එක. ඒකින්ද කරුණා කරලා ගුරුවරුන්ට ගුරුවරුන්ගේ නිදහසේ දරුවාව නිසි මගට ගන්නට නිසි ආකාරයේ අවස්ථාව සලසලා දෙන්න. ඊළඟ එක ආයිත් කියනවා නිවැරදි ආකාරයට අපේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරලා ඒ රැකියාව වෙළඳපළට සුදුසු දරුවන් බිහි කරන්නට, විරැකියාව එයින් අඩු කරන්නට සුදුසු ආකාරයට ඒක හදන්න. ඒක ජාතික ප්‍රතිපත්තියක් විදියට හදන්න. හැබැයි අර අපේ හිත යට තියෙන කුහකකම්, හිත යට තියෙන වෙනත් ඇජෙන්ඩාස්, න්‍යාය පත්‍ර එලි දක්වන්න මේ අපේ දූ දරුවෝ අධ්‍යාපනය රටේ අනාගතය බිල්ලට දෙන්න එපා. බොහොම ස්තුතියි.